අපේ ඕනෑම මූවමන්ට් එකක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි වොලන්ටරි මූවමන්ට්, දෙවෙනි එක ඉන්වොලන්ටරි මූවමන්ට්. වොලන්ටරි මූවමන්ට් කියන්නේ අපි හිතාමතා පාලනය කරන්න පුළුවන් මූවමන්ට්. ඉන්වොලන්ටරි මූවමන්ට් කියන්නේ අපිට හිතාමතා පාලනය කරගන්න බැරි මූවමන්ට්. මොකක්ද මේ ඇනටොමිකල් ප්ලේන් එකක් කියන්නේ? ඇනටොමිකල් ප්ලේන් එකක් කියන්නේ අපේ බොඩි එක හරහා හරි අපේ බොඩි පාර්ට් එකක් හරහා හරි යන ඉමේජිනරි ෆ්ලැට් සර්ෆේස් එකක් තියෙනවා. මෙන්න මේ ෆ්ලැට් සර්ෆේස් එකට තමයි අපි කියන්නේ ඇනටොමිකල් ප්ලේන් එකක් කියලා. මේ ඇනටොමිකල් ප්ලේන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කතා කරන්න පුළුවන්. ෆ්‍රන්ටල් ප්ලේන්, සැජිටල් ප්ලේන්, ට්‍රාන්ස්වර්ස් ප්ලේන්. මේ ෆ්‍රන්ටල් ප්ලේන් එක ඩිවයිඩ් වෙනවා බොඩි එක ඇන්ටීරියර් හා පොස්ටීරියර් විදියට. සැජිටල් ප්ලේන් එක ඩිවයිඩ් වෙනවා බොඩි එක ලෙෆ්ට් ඇන්ඩ් රයිට් විදියට. ට්‍රාන්ස්වර්ස් ප්ලේන් එක ඩිවයිඩ් වෙනවා බොඩි එකේ টොප් ඇන්ඩ් බොටම් විදියට. අපි දැන් බලමු මේ හැම ප්ලේන් එකකටම අදාළ වෙන මූවමන්ට් එක මොකක්ද කියලා. ගොඩ දෙන්න තියෙන ප්‍රශ්නේ තමයි ප්ලේන් එකක් දන්නවා, ඇක්සිස් එකක් දන්නවා. හැබැයි මේ මූවමන්ට් එක හරියට තේරුම් ගන්න බැරි. මේ ෆ්‍රන්ටල් ප්ලේන් එකට අදාළ මූවමන්ට් ගැන කතා කරොත් අපි කිව්වා ඩිවයිඩ් වෙන්නේ ඇන්ටීරියර් හා පොස්ටීරියර් විදියට කියලානේ. එතකොට ඇන්ටීරියර් හා පොස්ටීරියර් අපේ තාප්පයක් ගහලා තියෙනවා කියලා ඉමේජින් කරගන්න. එතකොට අපිට ඉස්සරහට මූව් වෙන්නත් බෑ, පස්සට මූව් වෙන්නත් බෑ. අපිට මූව් කරන්න පුළුවන් එකම මූවමන්ට් එක තමයි ඇබ්ඩක්ෂන් මූවමන්ට්, ඇඩක්ෂන් මූවමන්ට්. ඒ කියන්නේ එක්සැම්පල් විදියට ගත්තොත් එහම ලැටරල් රේසස්, සයිඩ් ලෙග් රේසස් වගේ. සැජිටල් ප්ලේන් එකට අදාළ මූවමන්ට් ගැන කතා කරද්දී අපි කිව්වා මුලින්ම මේක ඩිවයිඩ් වෙනවා ලෙෆ්ට් ඇන්ඩ් රයිට් විදියට කියලා. එතකොට අපි ඉමේජින් කරගන්නවා රයිට් සයිඩ් එකේ තාප්පයක් ගහලා තියෙනවා, ලෙෆ්ට් සයිඩ් එකේ තාප්පයක් ගහලා තියෙනවා. එතකොට අපිට ලෙෆ්ට් එකට මූව් වෙන්නත් බෑ, රයිට් එකට මූව් වෙන්නත් බෑ. එතකොට අපිට මූව් වෙන්න පුළුවන් එකම ඔප්ෂන් එක තමයි ෆ්ලෙක්ෂන් මූවමන්ට්, එක්ස්ටෙන්ෂන් මූවමන්ට්. එක්සැම්පල් විදිහට ගත්තොත් බයිසෙප් කර්ල් එකක්, සිංගල් ලෙග් රේසස්. ට්‍රාන්ස්වර්ස් ප්ලේන් එකට අදාළ වෙන මූවමන්ට් තමයි ට්විස්ටින් මූවමන්ට්, රොටේෂනල් මූවමන්ට්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපිට ආසියන් ට්විස්ට් වගේ එක්සැම්පල් එකක් ගන්න පුළුවන්. මොකක්ද මේ ඇක්සිස් එකක් කියලා කියන්නේ? ඇක්සිස් එකක් කියලා කියන්නේ අපේ බොඩි එක හරි බොඩි පාර්ට් එකක් හරහා හරි යන අපි අර කලින් කතා කරපු ඇනටොමිකල් ප්ලේන් වලට ලම්බකව යන ලයින් එකට තමයි අපි ඇක්සිස් එකක් කියලා කියන්නේ. අපිට මේ ඇක්සිස් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කතා කරන්න පුළුවන්. පළවෙනි එක ෆ්‍රන්ටල් ඇක්සිස්, දෙවෙනි එක සැජිටල් ඇක්සිස්, තුන්වෙනි එක වර්ටිකල් ඇක්සිස්. ෆ්‍රන්ටල් ඇක්සිස් එක ගත්තොත් එimhe ඒක ලම්බක වෙන්නේ සැජිටල් ප්ලේන් එකට. එතකොට ඔය සැජිටල් ප්ලේන් එකේ වෙන ඕනෙම මූවමන්ට් එකක් යන්නේ ෆ්‍රන්ටල් ඇක්සිස් එක හරහා. සැජිටල් ඇක්සිස් එක ලම්බකව යන්නේ ෆ්‍රන්ටල් ප්ලේන් එකට. ෆ්‍රන්ටල් ප්ලේන් එකේ වෙන ඕනෙම මූවමන්ට් එකක් යන්නේ සැජිටල් ඇක්සිස් එක හරහා. එතකොට අන්තිම එක වර්ටිකල් ඇක්සිස් එක ලම්බක වෙන්නේ ට්‍රාන්ස්වර්ස් ප්ලේන් එකට. එතකොට ඔළුව මැදින් හරියටම පහළට තමයි වර්ටිකල් ඇක්සිස් එක යන්නේ.